Nmap කියන tool එක command line tool එකක් විදිහටත් available. ඒත් එක්කම Windows පාවිච්චි කරන අයට මේක ලේසියෙන්ම use කරන්න පුළුවන්. ZenMap කියන GUI based tool එක විදිහට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ZenMap කියන එකෙන් එහෙම නැත්නම් Nmap කියන එකෙන් අපිට කියන්නේ network mapper කියන එක. මෙන්න මේ site එකෙන් අපිට download කරගන්න පුළුවන් network mapper. මෙතන පේනවා executable file එක. මේක download කරලා install කරාට පස්සේ ඔයාලගේ Windows system එකට ZenMap කියන එක install කරගන්න පුළුවන්. So මේ තියෙන්නේ මම install කරගත්තු Nmap කියන tool එක. හැබැයි ගොඩක් වෙලාවට security professionalsලා පාවිච්චි කරන්නේ command line tool එක. අපි බලමු කොහොමද basic scan එකක් run කරන්න කියලා. ඒත් එක්කම මේක නිකන් tool එකක් නෙවෙයි. මේක create කරේ Gordon Leon එහෙම නැත්නම් Feodor කියන system administrator, ඒ වගේම programmer 1990 විතර. හැබැයි මේක තාමත් බොහොම trusted tool එකක් විදිහට පාවිච්චි කරනවා reconnaissance phase එකේදී. විශේෂයෙන්ම red teaming වගේ activities වලදී අපි පාවිච්චි කරනවා Nmap කියන tool එක information gathering tool එකක් විදිහට. එතකොට මම මේකේ Nmap hyphen help කියලා type කරද්දී ඔයගලන්ට පේනවා මේකේ තියෙන syntaxes ඔක්කොම ටික මෙතන පෙන්නනවා. මේ ගැන දැනට එච්චර බොරි වෙන්න අවශ්‍ය නැහැ. අපි බලමු ඉස්සරහට කොහොමද බොහොම ලේසියෙන් මේ Nmap commands ටික මතක තියාගන්න කියලා. ඉතින් මේක බොහොම essential tool එකක් red teaming, blue teaming, purple teaming කියන activities වලදී. උදාහරණයක් විදිහට ගත්තොත් red teaming ethical hackersලා to enumerate targets එහෙම නැත්නම් audit කරන්න, harden කරන්න network එක බොහොම important blue teams වලට, ඒ වගේම red teams වලට enumerate කරන්න targets, vulnerabilities detect කරගන්න, ඒත් එක්කම targets plan කරන්න, ඒත් එක්කම blue teaming වලට audit කරලා network එකක් harden කරගන්න, ඒ වගේම network administrators ලටත් මේ tool එක very important tool එකක්. එතන අපි බලමු කොහොමද මොනවද තියෙන use cases කියලා. මුලින්ම ගත්තොත් අපිට අවශ්‍ය වෙන host discovery එකක් කරගන්න. එහෙම නැත්නම් මොනවද මේ entire network එකේ තියෙන hosts මොනවද? ඒ වගේම port scanning එකක් කරගන්න, right? ඒ වගේම fingerprinting එකක් කරගන්න. මේක වගේ දේවල් වලට මේ tool එක පාවිච්චි කරනවා. අපි නිකන් basic scan එකක් run කරොත් අපිට පුළුවන් Nmap කියලා අපිට IP එක අපේ target එකේ type කරන්න. මේක type කරපු ගමන් basic scan එකක් perform කරනවා මෙන්න මේ target එකේදී. දැන් මේකෙදි කියනවා මේ host එක down කියලා. ඒත් එක්කම අපිට අවශ්‍ය නම් මුළු network range එකම scan කරගන්න අපිට network ID එක දැන් මේකෙදි නම් අපි කියන්නේ 10.10.10.0/24 කියලා. අපි මේක scan කරොත් මේකෙදි අපිට පුළුවන් range එකම scan කරගන්න. උදාහරණයක් විදිහට ගත්තොත් මේක කියනවා Nmap එකේ හොයා ගන්නවා 10.10.10.2 කියන එක. ඒත් එක්කම ports අපි 1000ක් ස්කෑන් කරලා තියෙනවා. මේකෙදි 53 කියන පෝට් එක විතරක් ඕපන් කියලා එයා පෙන්නනවා. ඒත් එක්කම මෙන්න මේ හොස්ට් එක අප් කියලා පෙන්නනවා. මේකෙදි කියනවා මේකේ පෝට්ස් 100ක් confused කියලා, connection refused කියලා කියනවා. ඒකට හේතුව තමයි මේ 10.10.10.16 කියන්නේ මේ local machine එක. අපි මේකේ IP config එකක් run කරොත් ඔයාලට පේනවා මේකේ IP එක තමයි 10.10.10.16 කියලා කියන්නේ. ඒත් එක්කම අපිට පුළුවන් entire subnet එකම scan කරලා ඒවයි live host, ඒ වගේම open ports, more details එක ගන්න අවශ්‍ය නම් අපිට පුළුවන් scan එකක් run කරන්න Nmap SV verbo scan එකක් කරගන්න. ඒත් එක්කම 10.10.10.0 අපි හිතමු අපි ඉස්සෙල්ලාපු IP එක 2 කියන එක අපි ස්කෑන් කරොත් අපිට පුළුවන් මේ විදිහට මේක රන් කරගන්න. ඉතින් මේකේදී අපිට අවශ්‍ය වෙන ප්‍රධාන ස්කෑනින් සෙට් එකක්ම තියෙනවා. ප්‍රධාන 5 ගැන මම කතා කරන්නම් මගේ ඊළඟ වීඩියෝ එකේදී. මේක බොහොම ඉම්පෝර්ටන්ට් වෙනවා job interviews වලදී, catch the flag වගේ CTF events වලදී, ඒ වගේම සමහර exams වලදී CEH certified ethical hacker වගේ, OSCP, CPNT වගේ important certifications වලදී මේක බොහොම important area එකක් ඒගොල්ලෝ අහන. ඒත් එක්කම mastering කරාම මේ Nmap එක අපිට build කරගන්න පුළුවන් network awareness, enumeration skills and attention to detail vital traits for any cybersecurity professional. අනිත් එක